ඒතකොට ෆෙන්ස් එක අපි හිතමු මේ පැත්තෙන් තියනවා කියලා. මේ විදිහට ෆෙන්ස් එකේ තියෙනවා කණු දෙකක් තියෙනවා. මේ කණු දෙක අතර ලයිව් එකක් යනවා. ඊට පස්සේ අපි earth rod එකක් ගහලා තියෙනවා මේ විදිහට. ෆෙන්ස් එකේ earth එකක් යනවා නම් ෆෙන්ස් එකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් earth එකක් යන්නේ නැති ෆෙන්ස් එකක් නම් මෙන්න මේ ඒ කියන්නේ නිව්ට්‍රල් ලයින් එකක් යන්නේ නැති ෆෙන්ස් යන්න මෙන්න මේ ලයින් එක ගෙනල්ලා මේ ග්‍රවුන්ඩ් කරලා තියෙන එකට දානවා. මේක අඩි 4.5ක වගේ earth rod එකක් triangle shape එකට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ මුළු තුනට earth rod ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක එහෙම ගෙනාවා. ඊට පස්සේ මෙතනින් අපි cut off switch එකෙන් ගෙනාවා. ලයිව් එකක් දීලා තියෙනවා. හැබැයි out එක ගත්තේ නැහැ. දැන් out එක ගන්නවා. මෙහෙම අරගෙන මෙන්න මේ තියෙන A කියන එකේ මම අර කලින් පෙන්නපු පළවෙනි ලයිව් ඉන් එක විදිහට දෙනවා. ඊට පස්සේ මේක ලයිව් ඉන් එකක් ගෙනාවා. ඊට පස්සේ මෙතන ලයිව් out එකක් විතර තියෙන්නේ. මේ ඉන් කරපු එක මෙතනින් out කරගත්ත එක. මේක ගෙනල්ලා ෆෙන්ස් එකේ ලයිව් ලයින් එකට දෙනවා. right සරලව ওই ටික තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එකේ ඉඳලා cut off switch එකට ආපු මේ ලයින් එකේ ඉඳලා අරන් ආවා cut off switch එකට මෙතනට එකක්. ඒක අරගෙන ආවා මෙතනින් ඩිස්කනෙක්ට් කරගන්න කනෙක්ට් කරගන්න එක. ඊළඟට ඒක ගෙනල්ලා දෙනවා මෙතනට. මේක මෙතනට ඔහොම. ඊට පස්සේ මේක මෙතනින් දුන්න එක මෙතනින් එළියට ගන්නවා වැටට. ෆෙන්ස් එකට අපි ගන්නවා මෙතනින් එළියට. right එතකොට මෙතන ආපු එක earth එකක් දුන්නා මෙතනට. තව එක earth එකක් ඉතුරුයි මෙතන නිව්ට්‍රල් ලයින් එක. ඒක ගෙනාවා මෙතනට. මෙතනින්ම තව එකක් දාලා ඉවරලා දෙනවා පොළොවට සම්බන්ධ කරලා තියෙන earth rod එකට. සරලව ওই ටික වයරින් කරගන්න ඔය විදිහට. මේක ගොඩක් වෙලාවට එනර්ජයිස් එක මවුන්ට් කරලා තියෙන කැබින් එක හෝ ස්ටෑන්ඩ් ඒ මොන හරි ලොකේෂන් එකත් එක්ක එකට ගෑවෙන්න තියන්න එපා. මේක වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි සෙපරේට් හයි කරගන්න මේක. මොකද මේකට ෆෙන්ස් එකට අකුණක් ගැහුවොත් එහෙනම් මේකත් එක්ක මවුන්ට් කරලා තිබ්බොත් එහෙනම් අපි යකඩ ප්ලේට් එකක් හරි මේ එනර්ජයිස් එක මවුන්ට් කරලා තියෙන මොකක් හරි යකඩ ෆ්‍රේම් එකකට හරි මවුන්ට් කරොත් එහෙම වෙන්නේ සමහර විට මේකෙන් මේ ග්‍රවුන්ඩ් කරන්න කලින් මේ වගේ තියෙන කනෙක්ටිං තියෙන ඇනත් එක චුට්ටක් මේක සම්බන්ධ වුණොත් එහෙම අර ෆ්‍රේම් එකටත් ස්පාක් එකක් එන්න පුළුවන් මේ අකුණක තියෙන විදුලියක්. ඒකට එනර්ජයිස් එකට හානි වෙන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට එනර්ජයිස් එකෙන් එළිය හයි කරන්න ඕනේ කොහොමත් කැබින් එකෙන් ටිකක් දුරට වෙන්න හයි කරගන්න. මේක වැස්සට තියුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් සේෆ්ටි විදියට හයි කරගන්න. මම මේක බැටරිකලි කොහොමද හයි කරන්න කියන එක කියලා දෙන්නම්. එනර්ජයිස් එකක් කැබින් එකකට මවුන්ට් කරලා ඒකට කොහොමද හයි කරගන්නේ කියන එක. ඒත් එක්කම ඉතින් ආයි කියලා දෙන්න තියෙන්නේ මේකේ එනර්ජයිස් එකේ වයරින් එක ඔක්කොම හරි. බැටරි එක මෙතනින් අපි බැටරි කනෙක්ෂන් එක දුන්නා. මේක cut off switch එක. cut off switch එකෙන් lightning divert එකට ගේනවා current එක. lightning divert එකෙන් වැටට යනවා. එතකොට cut off switch එකේ box එක මේ වගේ එකක් හම්බ වෙන්නේ. එතකොට මේකේ ඔයාලට මේකේ QRs තියෙනවා. මේ QR එක ස්කෑන් කරලා ඉවරලා drawing ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ හැම එකම එනර්ජයිස් එකෙත් lightning divert එකේ ඒ ඔක්කොම QRs එනවා. මේව මවුන්ට් කරන nut and bolt එනවා. එනර්ජයිස් එකෙත් manual එක QR එක හරහා ස්කෑන් කරලා බලා ගන්න පුළුවන්. right එතකොට මේක sim එකත් එක්ක කනෙක්ට් කරගන්න විදිය. ඒ ටික මම එනර්ජයිස් එක කැබින් එකක් ඇතුළට දාලම පෙන්වන්නම් කොහොමද මවුන්ට් මේ සම්බන්ධ කරගන්නේ එනර්ජයිස් එක sim එකත් එක්ක කමියුනිකේට් කරගන්නේ කොහොමද. right ඒ ටික දැන් මම මේකේ කලින් කිව්වා බ්ලින්ක් වෙන ලයිට් එකේ බ්ලින්ක් වෙන වාර ගන්න අනුව අපිට කියන්න පුළුවන් මේක නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද කොහොමද කියන එක. දැන් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මේ ලයිට් එක බලන ඉන්න 4 පාරක් බ්ලින්ක් වෙනවා. අන්න 1 2 3 4. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් නෙට්වර්ක් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන්නේ. එතනදී අපිට ආය මේ සිග්නල් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මම කලිනුත් කනෙක්ට් කරගත්ත එකක්. එතකොට මේක අර තරම් ලොකු වෙලාවක් යන්නේ
සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙලා ඇප් එකට කනෙක්ට් වෙන්න. රයිට්. අපිට එනර්ජයිස් එක ගැන ඔච්චරයි කියන්න දෙන්න. අනිත් එක ඇක්සසරිස් ටිකක් තියෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් පස්සේ ෆෙන්ස් එකට පාවිච්චි කරන ඇක්සසරිස් ගැන අපි පොඩ්ඩක් කතා කරමු.